Hi guys, ඉතින් ඔන්න උදේම යන්න අපි අද යන්න හදන්නේ පලාලි එයාපෝට් එකට. ඉතින් ඔන්න දැන් බෝඩියෙන් පිටත් වෙනවා. දැන් 8:40ට විතර ඇති. යාපනයේ ඉඳන් එන කෙනෙක්ට නම් යාපනයේ බස් එකේ පලාලි කියලා බස් එකක් තියෙනවා. ඉතින් මේ බස් එකේ ඉතින් අපි නම් යන්නේ කැම්පස් එක ගාව ඉඳන්. කැම්පස් එක ගාව ඉඳන් ඉස්සරහට මෙතන ඇවිදගෙන යනවා පොඩි දුරක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා කැම්පස් එක ගාව ඉඳන් තමයි අපි යන්නේ පලාලි එයාපෝට් එකට. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් මේ ගෙවෙන්නේ කැම්පස් එකේ අවසාන අවුරුද්ද. ඉතින් අද මේ ටිකේ හොඳට ඇවිදිනවා. එදලා කරලා මම යාවන යනවා යන්න ඕනේ. ඉතින් අපි බලමු වීඩියෝ එක. ඉතින් ඔන්න දැන් ඉන්නේ කැම්පස් පාර ගාව. බස් එකක් එනවා. සෙනග වැඩි වෙයිද දන්නේ මොනවා වෙයිද දන්නේ සාමාන්‍යයෙන් මේක බස් යන්නේ ඇලවෙලා. ඒ තරම් මාර සෙනගක් ඉන්නේ මොකද පොඩි බස් යන හින්දා. ඉතින් ඔන්න මෙතන ඉඳන් යන්න තියෙන්නේ ත්‍රිවිල් එක. ඒකටම තියෙන්නේ වගාවීම් තමයි. මිනිස්සු ගොඩක් වෙලාවට වගා කරලා තියෙනවා කෙහෙල්. ඒ වගේම හැමදේම වගේ මේ යාපනයේත් ඉතින් වගා කරලා තියෙනවා. ඉතින් ඔන්න මේ යාපනයේ ඉඳන් එන කෙනෙක්ට නම් රුපියල් 120ක වගේ මුදලක් තමයි යන්නේ යාපනයේ ඉඳලා මේ පලාලි එයාපෝට් හන්දිය ගාවට එන්න. එහෙම නැත්නම් අපි ආපු තැන ඉඳන් ගන්නවා නම් රුපියල් 100ක වගේ මුදලක් තමයි යන්නේ. ඉතින් මෙතන ඉඳන් කිලෝමීටර් 5.7ක් වගේ තියෙනවා එයාපෝට් එකට. ඒ වුණාට මේ අපිට බස් එකෙන් නම් කිව්වේ ත්‍රිවිල් කට්ටිය 1000යි ගන්න කියලා. ඒ නිසා යාළුවා කියනවා 1300යි කියලා. පොඩ්ඩක් ගණන් වැඩි කරලා තමයි කියන්නේ. මේ මෙතන
ඉතින් මෙයාලා අපි සිංහල දන්නේ නැති තමිල් දන්නේ නැති හින්දා ගොඩක් වෙලාවට මේ ගාන වැඩි කරනවා. අපිට බස් එකේ ආපු එක්කෙනා කිව්වේ 1000යි ගන්නවා කියලා. ඉතින් එයාලා වැඩි කරලා 1300යි කියලා ඒක කතා කරලා අඩු කරගන්න බැරි වුණා. අපි බලමු ඉස්සරහ තමයි කැම්ප් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එහෙම නැත්නම් මෙතනින් තමයි යන්න ඕනේ පිටිපස්සේ පාරෙන්. කැම්ප් එකේ එන්ට්‍රන්ස් එක ගාවින් ගිහිල්ලා අහලා බලලා මොකද්ද එයාලා කියන්නේ කියලා එයාලා අපි බලමු කොහොමද යන්නේ කියලා මෙතෙන්ද. පලාලි එයාපෝට් එකට යන්නේ කොහමද? අපි කැම්පස් එකේ ආපනේ. ඔය පාරෙන් යන්න ඕනේ. මේකේ. ඔය පාරෙන් ගිහිල්ලා මේ වැටෙනවා ආයෙම වැටෙනවා දෙලිපිලි පාරට. හා. වමට යන්න නැතුව දකුණට යන්න. එතන පළහට යන්න පුළුවන් එයාපෝට්. හා thank you. මේක යන්න පුළුවන්ලු. ඔව්. ඉතින් මේ පාරේ ඉස්සරහට ගියාම පිලිප්පියා බලමු ඉස්සරහට ගිහිල්ලා මට පාරේ නම් මතක නැහැ. යා. ඉතින් ඔන්න පලාලි වලින් බැහැලා යුද හමුදා ජනපදය තියෙන තැනින් ඉස්සරහට පාරක් තියෙනවා. ඒ පාරේ එන්න ඕනේ. ඒක කිලෝමීටර් 5ක දුරකින් තමයි තියෙනවා කිව්වේ. ඉතින් ගිහිල්ලා ඉස්සරහින් හැරෙන්න පාරක් තියෙනවා කිව්වා. ඒකේ තමයි යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. ගම ගමන් මැද්දේ යන හින්දා මේ පේනවා පරණ ගෙවල් සමහර මේවා යුද්ධ කාලේ ගෙවල් වෙන්නත් ඇති. මේවා අතහැරලා දාලා ගිහිල්ලා තියෙන්නේ. අර ඈතිනුත් පේනවා කැලේ වැවිලා තියෙන්නේ හොඳටම කරා වැටිච්ච පහලවල් නැති ගෙවල්. ඉතින් ඔන්නෝම තමයි ගමන තියෙන්නේ. තව යන්න ඕනේ සෑහෙන දුරක් කිලෝමීටර් 5ක් විතර යන්න ඕනේ. මේක පයින් යන පාරක්. මේ ඉතින් ගම ඇතුලේ මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ වගාව තමයි. යාපනය ගත්තාම ඉතින් අර වගා කරන දේවල් වලට ලොකු තැනක් තියෙනවා. මිනිස්සු අර මොන දේ වුණත් හැමදේම වගා කරනවා. ඉතින් මේ පැත්තෙත් බලා ගන්න පුළුවන්. මිනිස්සු වගා කරනවා. කමන්නේ යා. ඕ එයාපෝට් පැත්තට. Airport. Eh, mare. Erga. Porga ni par. பிடிக்க போறீங்க. நாங்க டெலிஃபோன்ல பாப்போம். ஓகே. டெலிஃபோன் கலை. சிங்களம் தெரியுமா நீங்க கதைங்களா? அவ தமிழ்ல இருக்கீங்களே. ஸ்மால். கொஞ்சம். இவர பேட்டி காணோம் நீங்க. பேட்டி? இவர் போய் கடமையானா? முடியுங்க.
Dot travel. Okay. ඉතින් ඔන්න දැන් ඉන්නේ තෙලිප්පලයි අච්චුවේලි වල. ඉතින් මෙතනින් වම්මත පැත්තට ගියොත් මේ පැත්තේ තියෙන්නේ පලාලි එයාපෝට් එක. ඉතින් මේ පැත්තට තමයි අර තෙලිප්පලයි අච්චුවල් කියන මේ පැත්තේ නගරේ තියෙන්නේ. ඉතින් තව පොඩි දුරයි ඇත්තේ. ඉතින් අපි යන් ඔය ටිකත් පයින් හරි මොකක් හරි වාහනයක් අවතක් දාලා හරි එහෙම ගිහිල්ලා යන්න. ඉතින් යාපනයේ ඇවිදින්න යනවා නම් හොඳම විදිහ තමයි මෙන්න මේක. මොකක් හරි වාහනයක් ආවම අත දාලා ඊට පස්සේ බස් එකේ පොඩ්ඩක් ගිහිල්ලා ආයෙ පයින් ගිහිල්ලා එහෙම නැත්නම් ඉතින් තමන්ගේ බයික් එක හරි වාහනයක හරි එන්න ඕනේ. ඉතින් ඊට වඩා මෙන්න මේ යන විදිහ මාරම ජොලි. ටිකක් යනවා ආයෙ පයින් යනවා ආයෙ වාහනයකට දාලා යනවා. ඉතින් ඒක මාරම අත්දැකීමක්. ඉතින් ඒ වගේම තමයි මේ අර හමුදාවෙන් පාලනය කරන හින්දා ගොඩක් වෙලාවට හමුදාවේ කැම්ප් එකම හැමදැනම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන තියෙන්නේ කෝවිලා. ඒක දැන් නම් පහළ තියෙන්නේ. කොහොමද ගස්ලව් වගාව? එක දිගට ගස්ලව් වගා කරලා තියෙන්නේ. හොඳට පළදාව තියෙනවා. හොඳට හැදිලා තියෙනවා. ඒ වගේම මේ නුවරඑළිය වගේ ප්‍රදේශවල පමණක් හැදෙන කැරට් මේත් හොඳට හැදිලා තියෙනවා. තියන්නේ දැන් 9:00 10ට වගේ ඇති. අපේ දවල්ට හරිම රස්නේ එන්න ඉරේරිය වැඩි වෙනවා. ඒකම අර වියලි හුලකක් තමයි යන්නේ. ඉතින් දැන් ළඟට වෙයිලා දෙන හින්දා ඔය ටිකත් කොහොම හරි යන්න ඕනේ. වේදුව වාහනයක් එයි කියලා තාම මොකුත් හම්බුන්නේ නැහැ. මේ පාරවල් ඉතින් ගොඩක් වෙලාවට වැඩ කරන මිනිස්සු ලොරි වල ට්‍රැක්ටර් වල එහෙම තමයි යන්නේ ගොවි බිම් බලා. ඉතින් මේ තියෙන්නේ පලාලි කැම්ප් එක. එයාපෝට් එකට ආවා. ඉතින් ඔන්න එයාපෝට් එකට ඇතුළු වුණා. ඉස්සරහා තමයි චෙක් පොයින්ට් එක තියෙන්නේ. ඒකෙන් යන්න දෙයිද දන්නේ නැහැ. බලන්න ඕනේ අපි කැම්පස් ස්ටුඩන්ට්ස්ලා කියලා අහලා. සමහර විට යන්න අවස්ථාව හම්බෙයි, සමහර විට යන්න අවස්ථාව හම්බෙන්නේ නැති වෙයි. ඉතින් ඔන්නෝම තමයි පලාලි එයාපෝට් එකට ආව ගමන සිද්ධ වුණේ. මග දිගට එක එක වාහනවල ඇවිල්ලා ඒක මාරම ආතල් ගමන. යන් බලන්න ඉස්සරහා තමයි චෙක් පොයින්ට් එක තියෙන්නේ.
ඉතින් ඔන්න එහෙමනම් ජැෆ්නා පලාලි එයාපෝට් එකට ආපු ගමන ඒකේ බ්ලොග් එක තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙනම් එකතු වෙලා හිටපු හැමෝටම thank you කියන ගමන් ඉතින් එහෙනම් අද බ්ලොග් එකෙන් සමුගන්නවා. ආයෙ මේ වගේ තවත් බ්ලොග් එකකින් හම්බෙමු.